සුබ දවසක්. මම මේ පණවිඩය ගේන්නේ කිතුණුවන්ටයි. අපි පොඩ්ඩක් හිතලා බලමු මේ මොහොතේ අපි සතුටු කරන්නේ කාවද? ඒක අතීතයේ කාලේ වෙන්න පුළුවන්, දැන් මේ වර්තමාන කාලේ වෙන්න පුළුවන්, අනාගත කාලේ කරන්න යන දෙයක් වෙන්න පුළුවන්. හරිද? අපි පොඩ්ඩක් හිතලා බලමු, තමන්ව සෝදිසි කරලා බලමු. අපි සතුටු කරේ කාවද? දැන් අපි සතුටු කරමින් ඉන්නේ කාවද? අපි ඉදිරියට සතුටු කරන්න අරමුණු කරන් ඉන්නේ කවුද? හරිද? අපි සතුටු කරන්නේ වෙන මිනිස්සෙක්වද? අපි අසල ඉන්න වෙන මිනිස්සෙක්වද? නැත්නම් අපි සතුටු කරන්නේ අපිවමද? තමන්වම සතුටු කරනවද? ඒ සතුටු කරන වචනේට තව වචනයක් මම ගන්නම්, පිනවීම. ඉදිනවන් වන මම ඔබ පිනවන්න ඕනේ මිනිස්සුන්වද නැත්නම් තමන්වමද? අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. අපි අවුට තියෙන වාතාවරණය නිසා අද ඒ වගේම මිනිස්සුන්ගේ බලපෑම නිසා. හරිද? අපි ඉන්න ගමේ බලපෑම නිසා. අපි අපේ කිතුණුකම, අපි අපේ යේසුස් වහන්සේව කොච්චර පාවා දීපු අවස්ථා ඇතිද? අපි පිනවන්නේ කාවද? ඔබ දේවදාසෙක් නම් ඔබ පිනවන්නේ කාවද? ඔබේ සභාවට එන මිනිස්සුන්ව, වටේ ඉන්න මිනිස්සුන්වද? නැහැ. ඔබයි මමයි සතුටු කළ යුත්තේ දෙවියන් වහන්සේව. පිනවිය යුත්තේ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ උන්වහන්සේගේ වචනේ අපිට පවසනවා. ලෙවී කතාව 11 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි වගන්තිය අපි බැලුවා. උන්වහන්සේ කියනවා මා ශුද්ධ බැවින් නුඹලාත් පවිත්‍රව ශුද්ධව ඉන්න කියලා. හරිද? එහෙමනම් අපි කොහොමද ඉන්න ඕනේ? උන්වහන්සේට ශුද්ධ වූ භාජනයක් විදියට. උන්වහන්සේ ඉදිරියේ අපි පවිත්‍රව ශුද්ධව ඉන්නවා නම් තමයි උන්වහන්සේ ප්‍රසන්න වෙන්නේ. උන්වහන්සේ ප්‍රිය වෙන්නේ. උන්වහන්සේ ඉදිරියේ අපි ප්‍රියමනාප වෙන්නේ. හරිද? උන්වහන්සේ අප තුලයි වාසය කරන්නේ. එහෙමනම් අපි තමයි උන්වහන්සේගේ මාලිගාව. උන්වහන්සේගේ වචනේ කියනවා අපි තමයි උන්වහන්සේගේ මාලිගාව කියලා. අපි යන සභාව මොකද්ද? ඒකත් උන්වහන්සේගේ මාලිගාව. අපි යන සභාවේ අපි කාවද සතුටු කරන්න ඕනේ? ඒ දෙවියන් වහන්සේව, ඒ යේසුස් වහන්සේව පමණයි. හරි. අපේ සභාවේ යක්ෂයාව සතුටු කිරීමේ ඒ කාරණා තියෙන්න බෑ. යක්ෂයාව සතුටු කරන ආකාරයේ කාරණා තියෙන්න බෑ අපේ යන සභාවේ. අපි ඒ දේ කරන්න බෑ. අපි දෙවියන් වහන්සේව සතුටු කරන සභාවේ අපි යක්ෂයාව පිනවන ආකාරයේ නටුම් නටන්න බෑ. යක්ෂයාව පිනවන ආකාරයේ සංගීත වාදනය කරන්න බෑ. හරි. මොකද අපි අපේ ඇතුළාන්තයෙන්ම උන්වහන්සේට කැප වෙලා ඉවරයි. ඒ යේසුස් වහන්සේ කියපු වචනයත් අපේ ජීවිතයත් ඒක ඉතින් අපේ සංස්කෘතියනේ. එහෙම තමයි අපි හුරු වෙලා තියෙන්නේ. එහෙම කරොත් තමයි මිනිස්සු සතුටු වෙන්නේ. එහෙම කියලා අපි නොසලකා හරිනවද? එහෙම වෙන්න බෑ. අපි යේසුස් වහන්සේටම කියලා, අපි දෙවියන් වහන්සේටම කියලා කැපවෙච්ච සෙනග. ඉදිරියන් කියන්නේ අන්න ඒක. ඒ නිසා මම මේ දේ කරන්නේ මිනිස්සු ගැලවීම ලබන්න ඕනේ. මිනිස්සු දෙවියන් වහන්සේ වෙතට එන්න ඕන නිසා. එහෙම නැත්තම් තවත් ඉතින් මම මේ දේ කරන්නේ මගේ රටේ තියෙන මේ සංස්කෘතියනේ. මේක එක සංස්කෘතියක් මගේ රටේ. ඒ නිසා මට කරන්න වෙනවා මේක සපහක්. එහෙම නැත්තම් මේක තමයි අද ලෝකේ ගමන් කරන රිද්මය. එහෙම නැත්තම් මේක තමයි අද ලෝකේ බෞද්ධ කැමැත්ත. එහෙම වෙන්න බෑ. ඒ නිසා අපි තීරණයක් ගමු උන්වහන්සේටම කියලා කැපවෙච්ච, උන්වහන්සේටම කියලා වෙන් වෙච්ච, උන්වහන්සේගේ ශුද්ධ භාජනයක් විදිහට උන්වහන්සේව ප්‍රසන්න කරන කිතුණෙක් විදිහට ඉදිරි කාලේ ජීවත් වෙන්න. යේසු පිහිටයි.